අයිබෝවන් මහින්ද රාජපක්ෂ ලොක්කගේ කුලියට කහින බලසේනාවේ අලුත්ම නාට්‍යය තමයි රඟ දැක්වේ අලුත්ගම සහ බදුල්ල. ඒ කියන්නේ මොනයම හෝ ප්‍රශ්නයක් මුස්ලිම්වරුන් සමග ඇතිකොට ආණ්ඩුව කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ ජාතිවාදී බොදු බල සේනාවට මොනයම් හෝ ප්‍රශ්නයක් දවස් දෙක තුනකට සැරයක් මොනයම් හෝ ප්‍රශ්නයක් මුස්ලිම්වරුන් සමග ඇති කරලා මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න යට කරන්නත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට උවමනයි මුස්ලිම් ජනතාවගේ එකම ගැලවුම්කරුවා එකම ආරක්ෂකයා තමන් බව පෙනලා මුස්ලිම් ඡන්ද තමන් වෙත තබා ගන්න. ඒ නිසා තමයි දවස් දෙක තුනකට සැරයක් මොනයම් හෝ බොරුවක් ගොතලා මේ සියල්ල මේ කොන්ත්‍රාත්තුව බාර දීලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ හරහා බොදුබල සේනාවට. බොදුබල සේනාව නම් වූ අන්තවාදී ජාතිවාදී චීවරධාරීන්ගෙන් සමන්විත මේ සංවිධානයට තමයි බාර දීලා තියෙන්නේ මොනයම් හෝ ප්‍රශ්නයක් ලංකාවේ සෑම නගරයකම ඇති කරන්න කියලා. දවස් දෙක තුනකට සැරයක් එක ප්‍රශ්නයක් ඇති කරනවා, මුස්ලිම් කඩ දෙක තුනකට ගහනවා, STF එක දානවා, පොලිසිය දානවා, හමුදාව දානවා, වැඩේ ෂේප් කරනවා. මහින්ද රාජපක්ෂට පෙන්වන්න ඕන මුස්ලිම්වරුන්ගේ මුස්ලිම් ජනතාවගේ මේ රටේ ජීවත් වෙන මුස්ලිම් ජනතාවගේ එකම ගැලවුම් කරුවා එකම ආරක්ෂකයා තමන් බව. මුස්ලිම් ඡන්ද තමන් වෙත තබා ගැනීමේ මේ උත්සාහය, මේ කූට නීච උත්සාහය මුස්ලිම්වරුන්ට ගිහිල්ලා කියනවා බය වෙන්න එපා, මේ රටේ කිසි ප්‍රශ්නයක් නැහැ, සුළු සුළු ප්‍රශ්න ඇති වෙනවා තමයි, ඒව වුණාට මම තමයි මුස්ලිම්වරුන්ගේ ආරක්ෂකයා කියලා එක පැත්තකින් කියනවා. අනිත් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ හරහා බොදුබල සේනාව නම් වූ සිංහල රාවය නම් වූ අන්තවාදී සක්කිලි අවජාතක සංවිධානවලට කොන්ත්‍රාත්තුව දෙනවා මොනයම් හෝ ප්‍රශ්නයක් මුස්ලිම්වරුන් මැත්තේ ඇති කරන්න කියලා. කඩවලට ගහනවා, හමුදාව දානවා, STF එක දානවා, වැඩේ ෂේප් කරලා මුස්ලිම්වරුන්ට පෙන්නනවා මම තමයි නුඹලගේ ආරක්ෂකයා, නුඹලා මා සමග ඉඳපල්ලා, ලබන ජනාධිපතිවරණයේදීත් මට ඡන්දෙ දීපල්ලා. මෙන්න මේ පණිවිඩය තමයි මේ දවස් දෙක තුනකට සැරයක් එක එක ටවුන් වල ඇති වෙන්නේ. අලුත්ගම ප්‍රශ්නයක් ඇති වුණා මේ හාමුදුරු නමකට ගැහුවා කියලා. අමු පට්ටපල් බොරු. ඒ හාමුදුරු නමට වචනයක්වත් ඒ ළමයි කියලා නැහැ, ඒ කොල්ලෝ කියලා නැහැ. හාමුදුරුව අසභ්‍ය වචනෙන් බැනලත් ඉවසගෙන ඉඳලා තියෙනවා. මොකද ප්‍රශ්න ඇති වෙන නිසා. නමුත් හාමුදුරුවන්ගේ ඩ්‍රයිවර්ට බැනලා තියෙනවා. ඩ්‍රයිවර් වෙනයි, සංඝයා වහන්සේ වෙනයි. අනිත් එක මේ සංඝයා වහන්සේලා කියලා මේ කියන දේවල් ඔක්කොම පිළිගන්නවා මේ අවශ්‍යතාවයක් නෑ. මේ තිලිජ්ජවල සිරිපාලව ගහලා එල්ලලා මැරුවේ සංඝයා වහන්සේ කෙනෙක් තමයි. අවුරුදු 58 ආච්චි කෙනෙක්, අවුරුදු 60 ආච්චි කෙනෙක්ව දූෂණය කරේ පන්සල ඇතුළට අතුල් කාමරයට ඇදගෙන ගිහිල්ලා මේ සිවුරු දාපු සංඝයා වහන්සේ කෙනෙක් තමයි. අවුරුදු 53ක අතිදරු අම්මා කෙනෙක්ව මේ පෑලියගොඩ පැත්තේ කොහෙද දූෂණය කරේ කවුද? සංඝයා වහන්සේලා. එතකොට මේ තෙලිජ්ජවිල මාතර හම්බන්තොට පැත්තේ අල් කුඩු ගහලා ගංජා ගහලා මගේ පේජ් එකේ තියෙනවා ක්ලිප්ස්, මම බොරු නම් පෙන්නන්නම්. ඔය නිවුස් වල දාපුවා. කුඩු ගැහුවේ ගංජා ගැහුවේ කවුද? සංඝයා වහන්සේලා තමයි. එතකොට අනුරාධපුරයේ පැත්තේ ළමා නිවාසයක දරුවෙකුට උණු වතුර වක්කරුවා පිටට කවුද? සංඝයා වහන්සේලා. ඉතින් සංඝයා වහන්සේලා කියන ඔක්කොම ඇත්තද? ඇයි සංඝයා වහන්සේලා රහත් වෙලාද? අමු හොරු මුන් තමයි. ගෑණියෙක් ළඟින් යන්න බෑ. අමු කුපාඩිය මුන් තමයි. හැමෝම නෙවෙයි. හොඳ සංඝයා වහන්සේලාත් ඉන්නවා. බුදුන්ගේ දහම අනුව ජීවත් වෙන සසර කලකිරිච්ච තමන්ගේ නිවන සොයා යන සංඝයා වහන්සේලාත් ඉන්න. ඒ වගේම අමු කුපාඩියොත් ඉන්නවා. මුන් කියන හැම වචනයක්ම පිළිගන්නුන්නේ නැහැ. මුන් කියන හැම වචනයක්ම ඇත්ත වෙන්නේ කොහොමද? මේ මහින්ද රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුව මෙහෙවන්නේ මේ කාලකන්ණි චීවරධාරීන් හරහා. ගෑනු ළමයි දෙන්නෙක් යවනවා මුස්ලිම් කඩේකට, මට ඩෙනිමක් ගන්න ඕන කියනවා. ඩෙනිම ඇඳලා බලනකොට දුවගෙන එනවා, බල ෆොටෝ ගත්ත කියලා. ඊට පස්සේ එලා කඩේ ගුඩු කරනවා. පස්සේ කරන්නේ හමුදාව දානවා, STF එක දානවා, පොලිසිය දානවා, ෂේප් කරලා ලොක්ක ඇවිල්ලා කියනවා බොලාගේ ආරක්ෂකයා මම තමයි, බය වෙන්න එපා, බොලාට මම ආරක්ෂාව දෙනවා, බොලා මාත් එක්ක ඉඳපල්ලා. මෙන්න මේක තමයි වෙන්නේ. මේ රටේ බුද්ධිමත් ජනතාව මේක දන්නවා. මේ රටේ ඉන්නේ හරක් නෙවෙයි. නමුත් ඔය ජීවිතේට ඉස්කෝලේ කියලා අර මේ බදුල්ලේ පැවති බුදුබල සේනා රැස්වීමේ අර පොඩි එකාට ගැහුවේ මේ ත්‍රිවිල් කාරයෙක්. පොල් කඩනේ වුණු ත්‍රිවිල් කාරයෝ, පේමන්ට් එක උනේ ගංජා ගහනේ වුණු වැදගත් පවුලක උගත් මිනිස්සු මුන් පස්සේ යන්නේ නැහැ. ඔය රස් කරන්න රස්සාවක් නැති හාල් පාරුව සෙට් එකක්
මුන් පස්සේ යනවා. ඕක නවත්තන්න බෑ ඉතින්. හාල් පාරුන්ට මොලේ නෑනේ මුන්ට අධ්‍යාපනයක් නෑ. මුන් වැස්සකටවත් ඉස්කෝලේකට ගොඩ වෙච්ච උන් නෙවෙයි. මේක තමයි අලුත්ම සිස්ටම් එක. ගෑණියෙක් කියවනවා දරුවෙක් එක්ක කඩේට ඊට පස්සේ ගෑණි කෑ ගහගෙන ඇවිල්ලා කියනවා මගේ පොඩි එකාගේ අර කත ගෑවා කියලා. ඊට පස්සේ ඉතින් ගිහලා කඩේ ගුඩු කරනවා. ලෝක පොලිසිය දාලා ෂේප් කරනවා STF එක දාලා කියනවා රයිට් බොලාගේ ආරක්ෂකයා මම තමයි මාත් එක්ක ඉඳපල්ලා මට ඡන්දෙ දීපල්ලා. ගෑනු ළමයි දෙන්නෙක් යවනවා ඩෙනිමක් ගන්න නැත්නම් සායක් නැත්නම් ස්කර්ට් එකක් ගන්න නැත්නම් බ්ලවුස් එකක් ගන්න මොකක් හරි එකකට ඊට පස්සේ දුවන ආතෝ මම ෆෝන් එකෙන් ෆොටෝ යකුප් ෆිටෝන් රූම් එකේ ඉන්න ගෑනුව කොහමද යකෝ ෆෝන් එකෙන් ෆොටෝ ගන්න? ඇයි විනිවිද පේන ෆෝන් හදලා තියෙනවද? මුම් මේ කාටද මේ ගොන් කතා කියන්නේ? ඉතින් ඔන්න ඕක තමයි දැන් අලුත්ම සිස්ටම් එක. දැන් මම කියන්නේ බොරු නම් හෙට අනිද්දා තවත් තවුමක කොහේ හරි ගාල්ලේ හරි මාතර හරි නුවර හරි තවත් තවුමක් කෙල්ලෙක් ගිහිල්ලා අඳුමක් දාලා බලනවා උඹ මාව ෆෝන් එකෙන් ෆොටෝ. ඇයි මහරගම පැත්තේ සිංහල කොල්ලෙක් ෆොටෝ ගත්තා. ඔය එක බල්ලෙක් උද්ඝෝෂණය කරාද? එක බල්ලෙක් ගිහලා කඩවල් වලට ගැහුවද නැහැ? මහරගම පැත්තේ සිංහල කඩේක ඒ මුදලාලිගේ පුතා ගෑල්ලම ඇඳුම් මාරු කරනකොට ඒ වීඩියෝ කරලා තිබුණා. ඔය එක පරේක් කතා කරාද? ඔය එක නානසාරෙක් ඔය එක අක්මිම දාරත්නගෙන සිගුරු රෙද්ද උස්සම් පාර ගිය පරබල්ලු එකෙක්වත් ගියේ නැහැ. මුන්ට ඉවසන්න බැරි මුන්ට මුන් මේ රෙද්ද උස්සන් දඟලන්නේ මුසල්මානුවෙක් කරොත් එහෙම නැත්නම් ක්‍රිස්තියාන්කාරයෙක් කරොත්. මෙන්න මේක තමයි මුන්ගේ අලුත්ම සිස්ටම් එක. නැත්තම් ඇත්තටම රජයට මේක අවශ්‍ය නම් රජයට මේක නවත්තන්න උවමනා නම් නවත්තන්න ක්‍රම නැද්ද? ඔය බැහැලා කෑ ගහනවා අපි හිතමු අලුත්ගම පැත්තේ. දැන් බැහැලා කෑ ගැහුවනේ සිංහ පාට දාලා ඉස්සරහට ආපු යුන් ඉන්නවනේ. තුන් හතර දෙනෙක්ව වීඩියෝ කරා. රැට යවුවා අංකත හඩු සහිත වාහන. අර ප්‍රේමදාස සිස්ටම් එක. මෑන් වෙයිස්සුවා එක්කෝ වෙලේ නැත්තම් කනත්තේ නැත්තම් වෙන කොහේ හරි කානු පල්ලමක දවස් 2-3 කරන්න ඕන. නිකම්ම නැවතුණා. ආණ්ඩුවට මේක කරන්න බැරිද? ආයුධ පෙන්වන්න ගිහිල්ලා සැකකරු Tamanට වෙඩි තිබ්බ නිසා අපි වෙඩි තිබ්බයි කියන පොලිසියක් ඉන රටක මේව කරන්න බැරිද? කරන්න පුළුවන්. කරන්නේ නැහැ. මොකද මේක නිර්මාණය කරලා තින්නේ ආණ්ඩුව විසින්මයි. ආණ්ඩුවට මේක නවත්තන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුවට ඕන මේ මත්තෙන් ජනතාව ගුණාට අන්දලා Tamanගේ බලය රැක ගන්න. හැමදා බුදුබල සේනාවට කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ. දවස් 2කට සැරයක් එක ටවුමක ප්‍රශ්නයක් ඇති කරලා මම නැති කරන්නම්. උඹ ඇති කරපන් මම නැති කරපන්. මේකට අපි හැමදාම අහු වෙන්න ඕනද? බුද්ධියෙන් හිතන්න. බුද්ධියෙන් ඔළුවක් තියනවද නේද මේ රටේ ජනතාවට? මේ ඔක්කොම